අයිබෝන් කියලා ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා 1OX සිංහල ටෙක්ස්චර් එකත් එක්ක. ඉතින් අද මම ආවේ ඔයගොල්ලන්ට ලංකාවේ ගේමර්ස්ලට සුබ ආරංචියක් කියන්න. ඒ තමයි අපි හැමෝටම ප්ලේ කරන්න ලංකාවේ හදන අලුත්ම ගේම් එක නීරෝ ගේම් එක ගැන අද ඔයගොල්ලන්ට කියන්න. ඉතින් නීරෝ කියන්නේ PC ගේම් එක. මේක හදන්නේ ලංකාවේ යුද්ධ ගැන කිව්වොත් තව ටිකක් පැහැදිලි කරොත් මේක හදන්නේ අපේ අති උතුම් විශිෂ්ට රණවරයෙක් කියා ස්නයිපර් නීරෝ කියලා. ඉතින් මේ ස්නයිපර් නීරෝගේ කතාව තමයි මේ ගේම් එක හදන්නේ. ඉතින් මේක හදන්නේ කංචායුධ හදපු ඇරිමැක් ළමයි. ඉතින් මේ ගේම් එක 2018 Google I/O වලින් තමයි මේක ගැන ඇනවුන්ස් කළේ. ඉතින් මේක 2018 අගෝස්තු වල තමයි එනවා කියලා හෝ වැඩ ඉවර වෙනවා කියලා තිබ්බේ. කොහොම හරි මේක 2019 රිලීස් වෙනවා කියලා තියෙනවා. මේ ගේම් එක නිර්මාණය කරන්නේ ඇරිමැක් එකෙන්. ඒගොල්ලෝ කංචායුධ 2 හදලා ඉන්නදී ඒගොල්ලන් හිතලා තියෙනවා අපි ලංකාවේ රණවිරු වෙනුවෙන් මොකක් හරි වැඩක් කරමු, ලංකාව වෙනුවෙන් වැඩක් කරමු කියලා මේක ස්නයිපර් නීරෝ ගේම් එක නිර්මාණය කරන්න ඒගොල්ලෝ වැඩ පටන් අරන් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ ට්‍රේලර් එක අපි බලලා ඉමු. ටාගට් එක ගන්න නම් දවස් 4ක් මාස ගානකින් අම්මා දැක්කේ නැහැ. අම්මා මං එනකම් බලන් ඉන්නවා. මේක මිස් කරන්න නම් බෑ පුතේ. මචං ජීපේන ටාගට් එක ගන්න. ආමියගේ කොල්ලයකෝ ඉතින් ඕගොල්ලෝ මේ බැලුවේ අන්ඩර් ඩෙවලොප්මන්ට් මට්ටමේ ට්‍රේලර් එක. ඉතින් මේ ගේම් එක තාම 100ක් හදලා ඉවර නැහැ. ඒක නිසා මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් තාම එළියට දාලා නැහැ. ඉතින් ඕගොල්ලන්ට ස්නයිපර් නීරෝ එහෙමත් නැත්නම් නීරෝ PC ගේම් එක 2019 මැද විතර වෙනකොට අරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගේම් එක තියෙන්නේ තනිකරම 100ක් සිංහල භාෂාවෙන් තමයි මේක එන්නේ. ලංකාවේ සිංහල පාරිගණක ක්‍රීඩාවක් විදිහට තමයි මේක රිලීස් වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති තොප්පි ගල ගේම් එකෙන් පස්සේ ඊට පස්සේ වන්නි ඔපරේෂන් එකක දිල්ෂාන් අයියා මම හැබ්බේගේ ඊට පස්සේ හදන ඉහළ මට්ටමේ පරිගණක ක්‍රීඩාවක් හැටියට ඉහළ මට්ටමේ ආමි පරිගණක ක්‍රීඩාවක් හැටියට ස්නයිපර් නීරෝ එහෙම නැත්නම් නීරෝ PC ගේම් එක අරගන්න පුළුවන්. මේ ගේම් එකේ ගොඩාක් විස්තර ඔයගොල්ලෝ තව ලබා ගන්න පුළුවන් විදිහට දෙන හොට් නිවුස් ඔක්කොම වන්ස් channel එකෙන් අරන් එනවා. ඒ වගේම තවත් නිවුස් ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් මේ ගේම් එකේ ඩෙවලොපර්ස්ලාගේ Facebook pages වල links මම පහළ description එකේ දාලා තියෙනවා. ඒ වගේම මේක විතරක් නෙමෙයි තවත් ගේම්ස් කීපයක් ලංකාවේ හදනවා. ලංකාවට පැමිණෙන පිටසක්වල ආක්‍රමණය ගැන ඊළඟ වීඩියෝ එකකින් මම ඕගොල්ලන්ට අරගෙන එනවා. ලංකාවට පිටසක්වල ආක්‍රමණයක් ගැන ගේම් එකක් මේ දවස්වල හදනවා. ඒක ගැන ලොකු විස්තරයක් අරගෙන පුළුවන්. මොකද ඒ ගේම් එකේ කොටස්කාරයෙක් වෙන්න මටත් පුළුවන් වුණා. ඉතින් ඒක ගැන විස්තරයක් අනිවාර්යෙන් අරන් එනවා. ඒ වගේම ඕගොල්ලන්ට බලන්න පුළුවන් ලංකාවේ හදන සුපිරි ගේම් 4 ගැන මම වීඩියෝ එකක් අරන් ආවා. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලන්න පුළුවන්. ඒක මේ වීඩියෝ එකේ අන්තිමටම කාඩ් එකක් විතර අරන් එනවා. එහෙම නැත්නම් මේකේ description එකේ මම අනිවාර්යෙන් ඒක link එකක් දාලා තියෙනවා. ඒකෙත් කතා කරනවා තව ගේම්ස් 4ක් ගැන. ඉතින් ඒ ගේම්ස් 4න් එක ගේම් එකක බීටා version එක දැන් තමයි රිලීස් වෙලා තියෙනවා. ඒව ගැන මේ වීඩියෝ එකේ ඉස්සරහා දිනා බලන්න පුළුවන්. ඉතින් ඔයාලට මොනවද ස්නයිපර් නීරෝ ගේම් එක ගැන හිතෙන්නේ කියලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩු අදහස් හැමදේම කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේක ලංකාවේ ගේම් එකක් ඉඳන් මේක ගැන හැමෝටම දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරලා ඕගොල්ලන්ගේ යාළුවන්වත් දැනුවත් කරන්න. 1OX channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. subscribe කරොත් විතරයි ඔයගොල්ලන්ට ඉදිරියට එන වීඩියෝස් මගේ පහසුවෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම ඒක notification එකක් ඔයගොල්ලන්ට අරගෙන පුළුවන් ඉන්නේ. ඉතින් අපි ලංකාවට එන පිටසක්වල ආක්‍රමණයක් ගැන තියෙන ගේම් එක ගැන විස්තරයක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. මේක මිස් කරන්න නම් බෑ පුතේ. Marina Nero. ආමියගේ කොල්ලයකෝ